මම හිතන්නේ අප සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවති වැඩසටහන් අතරින් ඉතාමත්ම ඉහළ තැනක් ගන්න වැඩසටහනක් බව මම මෙහිදී ප්‍රකාශ කර සිටිනවා. හරිම ලස්සන දවසක්. මොකද ඔබ වගේම අද මමත් මෙතනට ඇවිල්ලා ඉන්නවා වැඩසටහන සංවිධානය කරනවා වගේම වැඩසටහන සම්බන්ධ වෙන්න මේක මටත් විපු අවස්ථාවක්. අද දවසේ මේ පවත්වපු වැඩසටහන බොහොම ගර්භණී මව්වරුන්ට ඉතාමත්ම හොඳ මානසිකත්වයක් ලබා ගන්න පෞල් සංස්ථාව තුළ ගැටුම්කාරීත්වයෙන් තොරව යහපත් දරුවෙක් හදාගන්න තියෙන හොඳම අවස්ථාවක් කියලා මම හිතනවා. ඒ කියන්නේ පැය ගාණක් දවස් ගාණක් ඉගෙන ගන්න තියෙන දේවල් මේ පොඩි වෙලාවක් ඇතුළත මදුමිනිස් සහ රනිල් මහත්මයා විසින් ලබා දුන්නා. ඉතින් ඇත්තටම ඒක හරිම ලස්සන හරිම අර්ථවත් සමාජ හිතකාමී වැඩසටහනක් විදිහට මම දකිනවා. ඇත්තම හොඳ වැඩසටහනක්. අම්ම කෙනෙක් හැටියට ළමයින්ට සියලුම දේ ළමයිගේ රසාස්වාදය පිළිබඳව හොඳට දැනගන්න පුළුවන්. මම අද දවසේ මම හිතනවා ගොඩක් සාර්ථකයි කියලා. මොකද මමත් පළවෙනි බබාට මට සැසිවලට යන්න ලැබුණේ නැහැ. මේ දෙවෙනි වතාව ගොඩක්ම සාර්ථකයි ආසාවෙන් අහන් හිටියා. ඒ වගේම තමයි දැන් මම ඒක ගොඩක් සාර්ථකයි කියන්නේ මගේ බබත් එක්කම එකතු වෙලා. මොකද මේ බබාගේ වයසත් එක්ක එකතන ඉන්න බබෙක් නෙවෙයි දුවනවා. මොකද්ද හාස්කමකට මන්දා හාප් වෙලේ ඉඳලා දරුවා අහගෙන හිටියා. ඇත්තටම සර්ටයි මිස්ටයි දෙන්නටම ගොඩක් ස්තුතියි. ආයෙත් මම කියනවා ඇත්තටම පිනට ලැබුණ රුවක්, පිනට ලැබුණ හදක්, පිනට ලැබුණ හදවතක්. බෙහෙවින්ම ස්තුතියි ඔයගොල්ලන්ට. පුළුවන් පුතේ පරිස්සමින් ඉන්න මම එනකම් මමත් එන්න. ඒ වගේ දේවල් නිසා අපි වචන භාවිතයෙන් දරුවන්ට හරි පරිස්සම් වෙන්න ඕන. අලා ඒ ආදරේ ළමයි නිසා ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එකේ ඒක මට ගොඩක් තුනේ වුණා. ඇත්තටම ගොඩක් සතුටු වුණා. ඒකට ගොඩක් ස්තුති කරනවා. කලෙන් ගරුව තමයි මගේ නෝනගේ කරන්නේ. ලොකු අත්දැකීම් ඉතින් ඒක මොකද වැඩසටහනෙන් ගොඩක් දේවල් කියලා දුන්නා. Thank you.